ඡන්දෙ දිනන්න බෑ. බොන්න දීලා ඡන්දෙ දිනන්න බෑ. බුෆේ කන්න දීලා ඡන්දෙ දිනන්නත් බෑ. බස් බෙදලත් බෑ. පන්ති කාමර දීලත් බෑ. ගිටාර් ගහලත් බෑ. ඒ දණ්ඩේ ගිහිල්ලත් බෑ. සිල් රෙදි බෙදලත් බෑ. සිමෙන්ති කොට්ට බෙදලත් බෑ. ඒ නිසා මැතිවරණ කොමසාරිස් දෙපාර්තමේන්තුව කියන ගානටම ඡන්දෙ විට විහිදම් කරලා ඡන්දෙ දිනන්න පුළුවන් ඡන්දයක් කියලා මේ සැරේ ඔප්පු කරලා ඉවරයි. ඉතින් මේ සැරේත් අවුරුදු 5ම පාර්ලිමේන්තුවේ හම්බෙන පළවෙනි පැය පාවිච්චි කරලා අනිත් අයට කතා කරන්න තියෙන කාලෙත් කාලා ඒ පැයම විනාශ කරලා නගර සභාවේ පළාත් සභාවේ යහන ප්‍රශ්න ටික අහලා ඊට පස්සේ වෙලාවක් තියෙන වෙලාවක ගිටාර එකක් ගහලා ඒ දණ්ඩිනුත් ගිහිල්ලා ක්‍රිකට් මැච් එකකුත් කියලා ගහලා සෙල්ලම් කරලා ඉන්න පුළුවන්. සජිත් ප්‍රේමදාස මහත්තයා වම් බලනකොට අනුර දකුණ බල්ල ඉවරයි. දිනලා ඉවරයි. සජිත් ප්‍රේමදාස මහත්තයා දකුණ බලනකොට අනුර උතුර දිනලත් ඉවරයි. දැන් සජිත් ඉතුරු වෙලා තියෙන්නේ උඩ බලන් ඉන්න විතරයි. පාර්ලිමේන්තුවේ මෙන් මාලිමාවේ අපේක්ෂකයන්ට GPS එකක් ඕන වෙයි කියලානේ කිව්වේ. රනිල් වික්‍රමසිංහ මහත්තයා හතරමායිම ආසනය හොයාගන්න දැන් රනිල් වික්‍රමසිංහ මහත්තයාට තියෙන්නේ අනුර කුමාර දිසානායක මහත්තයාට කෝල් එකක් දෙන්න. මා මිත්‍ර අනුර මට ඔයාගේ මාලිමාව චුට්ටක් දෙන්න. මට ගෙදර තියෙන තැන හොයාගන්න ඕනේ. ඊළඟට මම පක්ෂේ තියෙන තැන හොයාගන්න ඕනේ. මම පක්ෂේ රෙන්ට් එකට දුන්නා ගෑස් ඒජන්සියට. දැන් මට ඒකත් නෑ. ඒ නිසා මට කරුණා කරලා මාලිමාවක් දෙන්න. සොරි මං ඔයාට එල්බෝඩ් ගහන්න ගියාට අන්තිමට එල්බෝඩ් එක ඉතුරුනේ මට. රනිල් lost. එහෙම නැත්නම් රනිල් disappeared. අතුරුදහන් වුණා. මේ සමානුපාතික ක්‍රමය හඳුන්වා දුන්නු ජේ.ආර්. ජයවර්ධනටවත් කරන්න බැරි වෙච්ච වැඩේ 3-2 ඉක්මවා ගිය ජනවරමක් ලබාගෙන තිබෙන්නේ ඒ මාලිමාව ලබාගත් ජයග්‍රහණය. අලි වනවැදුනා, පොහොට්ටුව පර වුණා, දුරකථනය ඩිස්කනෙක්ට් වුණා. ජනතාව අවදි වුණා. එදා තාත්තා කළ වික්‍රමය අන්තිමට පුතාගෙන් ගිලිහෙයි. පරදිනව නම් පරදින්න ඕන, ලොවෙත් නැති වෙන්න, ආයි කෙඳිරි ගන්න බැරි වෙන්න පරදින්න ඕන. පරදිනව නම් පරදින්න ඕන අපි දෙන්නගේ විදියට නේද? පරදින හැටි ඉගෙන ගන්න මගෙනුයි රනිල්ගෙනුයි. සජිත් ප්‍රේමදාස මහත්තයා සමහර විට එහෙම කියන්න ඉඩ තියෙනවා. මිත්‍රවරුනි බිය නොවන්න. පරදින සැටි මමයි රනිලුයි පුනරීක්ෂණ පන්තියක් දමා කියලා දෙන්නම්. දැන් රනිල්ගෙයි සජිත්ගෙයි වෙනසක් නැහැ. රනිලුත් ජනාධිපතිවරණ 3ක් පරාදයි, සජිත් 2ක් පරාදයි. මහ මැතිවරණත් 2ක් පරාදයි. දැන් රනිල්ගේ රෙකෝඩ් එක කඩන්න තව ඉතුරු 25යි සජිත්. සුද්ධ කරලා දුන්න එක වල් ගහයි ඉතුරු කරලා තියෙන්නේ. ඒ නිසා එයාත් කඳුළු වලට රැවටුණාද දන්නේ නැහැ ජනතාව. කෙසේ වෙතත් එක වල් ගහයි ඉතුරු කරලා තියෙන්නේ. ඒ නිසා පිච් එක හදලා දීලා තියෙන්නේ මැච් එක ගහන එක ඕගොල්ලෝගේ අතේ තියෙන කටයුත්තක්. පාරක් අයිනේ පැදුරක් එලන් ඉන්න කෙනෙක් හම්බ වෙනවා. කවුද බං කිව්වේ මේ ඡන්දෙන් එල්පිටිය වගේ වෙයි කියලා? මේ අපේ හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහත්තයා එල්පිටියෙන් උඩ පැන්නේ නේද? 15ට 15 සමයි කියලා.